මාළු පීඩයක් එක්ක. ඉතින් කම්මැලි කමේ ඉඳින්න වීඩියෝ කරන්න කියලා හිතුණා. මේ කරන්නේ මාස 2-3 විතර පස්සේ මම PC එක කැඩලා තිබ්බා. ඒ වගේම ෆෝන් එකත් කැඩලා තිබ්බා. ඊට පස්සේ දැන් මේ ෆෝන් එක හදාගත්ත විතරයි මට දැන් වීඩියෝ එක කරන්න ඕනේ වගේ හිතුණා. ඒ නිසා මම වීඩියෝ එක කරන්න හිතුණා. වීඩියෝ අයිඩියාස් තිබ්බෙත් නැහැ. මම මාල්ටන්ගේ අස්කරණයක් වීඩියෝ ගන්න හිතුණා. ඒක අස් කරලා වැදින්න. හරිද? එහෙන කැතයි ඒක මම ඔයාලට පෙන්නන්නම්. එහෙනම් අපි වැඩි කතා බලනද කෙලින්ම වීඩියෝට. හරි යාළුවනි මේ තඩි රාක්කයක් තියෙනවා. ඒකේ තමයි මම මළුවගේ දාලා තිබ්බේ. මේකේ තියෙනවා බාස්කට් එකයි බටයි. මේ මාළු අල්ලපු එක මෙතන තියෙනවා. මේ තියෙන යාළුවනි මේකෙන් තමයි මාළු අල්ලලා හිටියේ. මේකෙනු අනිත් නෙමෙයි මංගා මේ ගන්න දැල කෑඩිලා. අපි මේ තියෙන ටිකෙන් වැඩේ පටන් ගමු. මේ තියෙන ටැංකිය ඔයාලට වෙන ඇති ලස්සනයි. උඩින් පැලයක් එහෙම දාලා තියෙන්නේ. අම්මගේ පැලයක් මේක නම්. මේ ඒ වගේම ටයිල් එකම තියලා මේ එහෙම තියෙන්නේ. ටයිල් එක පොඩ්ඩක් අයින් කරගන්න. නැත්තම් අර මම ඉස්සෙල්ලා වද දුන්න පූසමයකට පයින්නවා. ඒ මේ ටයිල් අරන් තියලා තියෙන්නේ. සහ මෙන්න මේ ලයිට් එක මේකට අලවලා තියෙන්නේ මේකට දාන්න. හරිද? නැත්තම් එහෙම මේ සෙට් නෑ ඒක. හරිද? මේ මෙතන ජෙස් බින්දුවක් තියෙනවා. මෙතනක් තියෙනවා. ඒකට යටම තමයි ටැංකියක් තියෙන්නේ. දැන් මෙතන පොඩ්ඩක් ලස්සනට තියෙනවා. මේ ටිකත් ඔක්කොම එක මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක. හැබැයි මෙතන කුස්සිය තියෙන්නේ. හරිද? මම මේ කුස්සියෙන් ටැංකිය අයින් කරනවා. හරි මෙතන මේ මගේ මේ ගානේ දෙකක් දුන්නා. මේ ලයිට් එක බලන්න ඉන්න. ඒක ගලුවා. කුස්සිය මෝටරේ ගලුවා. මෝටරේ ගලුවා. දැන් ඒ වගේ නේ. කාඩක් පෙන්නන්න මෙන්න කරනවා. මේ නැචරල් වෝටර් සිස්ටම්. ඉතින් මේක පිටින් දාලා දෙන්න මේක. ඒක නේද අපිට මේ ගානේ මේ මුලයි මේ කියමු. ගක්කුයි පොතේ මාතිනේ. ඒක මොකක්ද නේද ඉඳලා තමයි කරලා. ඒක මේක රෙඩි. මේ ගානේ කරලා. මේක තමයි ගලුවා. ඒක යාළුවනේ වතුර නෑ මෝටරේ දාලා. බලුවල මේ ලයිට් එක ඔෆ් කරා. හරි මේ පියනදී තවත් ෆොටෝස් පැලයක් තියෙනවා මෙතන. ෆොටෝස් නේ මේක නම් දන්නේ මොකක් හරි පැලයක් තියෙනවා. ඒකත් අම්මගේ පැලයක්. තව ඇතුළත ගොඩක් තියෙනවා. මම ඒක පස්සේ වෙන්නන්නම්. මේක වතුර එක පිරීලා. අපි මේකට දාගමු පැල ටික. හරිද? මේක මෙතනින් දැනට තියාගෙන මේක දාගමු. දැන් මම පොඩි ටිකක් දාලා මම ගන්න. කොහෙන්ද යනවා? ඒක ගේම හයිලා. වගේ මම පොත් ටිකක් දාලා ඉවරලා. ඒක නෑ බයිසිකල් එකක් තියෙනවා. මේ නෝන කරනවා කරනවා. අතන බයිසිකල් එකක් තියෙනවා. බයිසිකල් එකක් තියෙනවා. ඒක දාලා බයිසිකල් එකක්. අර මසල බයිසිකල් එකක් දාලා. ඒක මාළු ගලනවා. දැන් දෙන්න පිටින් අපිට යාළුවා ගන්න. හරි. ඔතන ඉඳලා ගන්න. මේ ගන්න දාලා දෙන්නේ. වෙනේදී වයර් දෙක මේකට ගහලා තියෙන්නේ. ඒ වගේම මේ ගල් ටික අපි අයින් කරගමු. ගල් ටිකත් අපි සිංක් එකෙන් තියනවා. මේවා ආයෙත් කෙලින් උණු වතුරෙන් හොදලා තමයි මම අරගත්තේ. හරිද? උණු වතුරෙන් හොදලා තමයි ටැංකියට දාලා තියෙන්නේ. හරි ඉතින් මේ පේනදී මේවා අයින් කරගමු අපි ගල්. පේනදී ජලවල දුඹුරු පාටින ටැංකිය. නේ පේන. නැචරල් ෆිල්ටරේෂන් සිස්ටම් තමයි ගල් තියලා තියෙන්නේ. ඒවා සිල්ල වෙනවා කොහොමද? ඒවා සිලින් අවුලක් නැහැ නේ පේනනේ. ඔච්චරයි මම කිව්වා කරන්නේ හදලා තිබ්බේ. දැන් මම අඩි 2යි අඩි වගේ ටැංකිය හදන්න දීලා තින්නේ. හරි. හදන්න දීලා හදලා දෙන්නේ මේ ටැංකිය නම් අඩි කමාරයි වගේ මේ පැත්තේ නම් මම දන්නේ නැහැ. වගේ තුඩු ටැංකියක් හදලා මේ 100 අපි 100 දුන්නේ. 100 වගේ මොනවා කියලා. ඒක කියන්නේ හදලා පස්සේ මේ ප්‍රශ්නිය. මේක දැන් තියෙනවා 30කට. ඒ ටැංකිය නුඹුරා. ඊට පස්සේ මේක කස්ටමර්. එහෙනම් මේ දැන් මේක වතුර ගන්නවා. මේ වතුර වල හරි යාළුවනේ මම මේ සෙල්ෆි ස්ටික් එකට හයි කරගත්තා. මේ ෆෝන් එක. ආයේ vlog scene එකට වහින්න යන්නේ. මේ දැන් ඒක තියන්න දැනක් තමයි නැත්තේ. මම මේකේ වතුර ටික අයින් කරනවා. මේක වතුර අයින් කරන්නේ මෙන්න මේ බටේ. මේ බටේ එක පැත්තක් මේකට දැම්ම අනිත් පැත්තෙන් ගාලා ඇද්ද දැම්ම. හරිද? මේක මම මේකත් එකන් තියන්න තැනක් මම බලන්න බලලා ඔයාලට පෙන්නන්න. හරි යාළුවනේ වතුර භාගයක් විතර. මෙතන මාළු නම් පේන්නේ නැහැ. මේ නිසා ඒ වතුර ටික විසික් කරගෙන ෂේප් එකේ. ඒක විසික් කරගෙන අපි එහෙම සෙට්. හරි යාළුවනේ වතුර ටික ගොඩාක්ම දුරට අයින් කරගත්තා. හරිද? මාල් ටික තමයි යල්ලන්න තියෙන එකයි කාලෙම ගෝල් ෆිෂ් ලන අල්ලන්න ලේසි. මේ වෙනදී හොඳට පාට තියෙනවා ඉතින් උන්ගේ. මම අලුතෙන් උන්වනම් ගත්තේ මෙන්න මේ ගෝල් ෆිෂ් එකත් අලුතෙන් ගත්තා නේ මෝ හිටිය. කොහොමද මේ මෝ හරි ඉස්සෙල්ලා අල්ලපු තැඹිලි පාට එක හරි මම අලුතෙන් ගත්තේ. හරිද?
උන්වයි මෙන්න මේ රෙඩ් කැප් ගෝල්ඩ්ෆිෂ් එකත් මම අලුතෙන් ගත්තේ. මේ බලන්න රෙඩ් කැප් ගෝල්ඩ්ෆිෂ් එකත් අලුතෙන් ගත්තේ. ඒ වගේම මෙන්න මේ කළු පාට ගෝල්ඩ්ෆිෂ් ගොගල් අයි එක්කෙනා දැන් ටික කාලයක් මෙන්න මේ ලොකු කළු පාට ගොගල් අයිව මම කලින් වීඩියෝ වල පෙන්නලක් තියෙනවා. හරිද? ඒත් මම මේ වීඩියෝ නැද්ද කොහෙද? මෙන්න මෙයා නම් ගොඩක් කලින් නම් මං ගාව හිටවෙ කෙනෙක්. එයා දාගමු. එයා ගොඩක් කලින් නම් මං ගාව හිටවෙ කෙනෙක්. තාමත් ඉන්නවා. හරිද? ගැම්මක් තමයි. ගල් ටිකයි වැලි ටික අයින් කරගත්තා. මම හිතුවා මේකට වැලි දාන්න නැතුව ඉන්න. මොකද මේ වැලි දැම්මොත් පොඩි කේස් එකක් තියෙනවා. හරිද? ටැංකිය වල පිරලා වැඩි වගේ සීන් එකක් තේරෙනවා මට. ඒ නිසා මම ගල් ටික දානවා. වැලි දාන්න නැතුව ඉන්න කියලා හිතුවේ. මේ ටැංකිය වලට මල්ලි ගමන් යනවා. හරි එහෙනම් මේක දැන් පොඩ්ඩක් නැදලා හොදලා ගල් ටිකත් හොදගෙන අයියා අස්කල් ඔක්කොම සෙටප් කරනවා. වතුර එකක් ගත්තා. පොඩ්ඩක් හොදන්න කියලා. ඔයාලා ලගින්න දෙන්න ෆෝන් එක අනිත් පැත්ත හැරවල මේ වල වෙන්නේ ටැක්ස් එකක් ගන්න කමන්න. මම එනවා මේකට සම්පූර්ණයෙන් වතුර සම්පූර්ණයෙන් වතුර භාගයක් පුරවගෙන ඔයාලට වීඩියෝ එකක් දෙන්න. හරි යාළුවනේ. දෙල්ලුවක් අම්මලා. බුල්. තැන්කියු වතුර භාගයක් පුරවලා ඇක්වාස්කේප් එක හදලා පළත් පිටවලා ඔක්කොම පුරව ගමු. ඊට පස්සේ මාල් දාමු එන මේ වතුර කෝප්පෙන් පස්සේ ඇක්වාස්කේප් එක වඩන් ගන්නවා එන. එතකොට හම්බුනේ. යාළුවනේ ඇක්වාස්කේප් එක වඩන් ගන්න අපිට ඕන කරනවා ගල් ටික ගමු අපි. ඒවා ටික හොදන්න. මම දැන් හීන බෝට්ලෙක් කියලා යාළුවා. හරි කොහොම හරි ගල් ටික ඒක හොදලා අපි අතලින් තියාගමු. මම තවලා. ෆෝන් එක බැටරි ලෝ යාළුවනේ. මම වැඩි කරනවා නේද පොඩි. ගල් හතරක් කොහෙද ගන්න? වැඩි අන්තිලා ලගින් හරිද? මේක තමයි ෆෝන් එක හැරිලා තියෙන්නේ. ට්‍රයිපෝඩ් එකෙන් අල්ලගෙන අමාරුයි. මම ඉතින් ට්‍රයිපෝඩ් එකෙන් අල්ලලා ෆෝන් එක අරගෙන අපි බලමු. ට්‍රයිපෝඩ් එකෙන් අල්ලලා ෆෝන් එක අරගමු. ඒ යාළුවනේ මම ඔයාලට කියන්න බැරුව ගියාගෙන ෆෝන් එකේ බැටරි හොදටම බැස්සා. iPhone එකක් තියෙන්නේ. ඔව්. අහන්න දෙයක් නැහැ බැටරි බයින් එක ගැන. මේ බැටරි බැස්සා. ඒ නිසා charger එක හරියදී මම ඔක්කොම ටික කරා. natural filtration setup එක වගේ එක දැම්මා මේ පැත්තෙන්. පැල ටිකක් හිටෙව්වා. වැලිස් මේරියා ටික එකට හිටෙව්වා. මේරියා ටික එකට හිටෙව්වා. අර අතන Amazon sword එක දැම්මා. මෙතන මේ ෆිල්ටර් දෙන එකේ ෆිල්ටරේ වගේ එක තියෙනවා. එතන ඒකේ මුල් වගේ මම මාල් ටිකක් දාගත්තා. හරිද? දැන් අපිට ගන්න තියෙන්නේ ඔක්සිජන් එක දාගෙන ඔක්සිජන් එක ගහලා දැන් මේ මම මේකේ එක පැත්තකට විතරක් ඔක්සිජන් එකක් දාලා නැත්තේ ටැංකියේ දෙපැත්තෙම අර වතුර චලනය වෙන්න ඕනින්ද. හරිද? දැන් මේ දෙපැත්තටම දාගන්නවා. මේක පැත්තකට විතරක් දාලා නැත්තේ වතුර චලනය වෙන්න ඕනින්ද දෙපැත්තෙම. මම දැන් දෙපැත්තටම ඉතින් දාගන්නවා ඔක්සිජන් දෙක. ඔන්න දෙපැත්තටම දාලා තියෙන්නේ. ඔක්සිජන් එක ගහන්න තමයි තියෙන්නේ. කෝක ඔක්සිජන් එකේ වයර් එක. මෙන්න තියෙන ඔක්සිජන් එකේ වයර් එක හොඳට පියාගෙන ගහමු අපි. එඩියක් ගහන්නම හරි පොඩ්ඩක් ඉන්න. මේ වැඩ පොඩින් එක හරියට ගහලා නැම හරියට ගහන්න ඕනේ දැන්. හරි යාළුවනේ දෙපැත්තෙම ගහගෙන මෙන්න සෙට් කරලා තියෙන්නේ. ඕන් එනවා ගෑන්ට් ඔක්සිජන්. එහෙනම් දැන් අපි ලයිට් එකක් ගහගමු මෙතන ෂෙනික වටස්. ලයිට් එකක් ගහගමු අපි එහෙනම්. හරි යාළුවනේ ඕන් ලයිට් එකක් සෙටප් කරා. දැන් මේක පොඩ්ඩක් හරවමු. මේ ජාෆර්න් පැලේ කොලයක් ගැලවුණා. හරි ආතල්. මේ ලයිට් එක ගැලවෙනවා කියන්නේ. එතන ගල් වගේක් ඒකයි ගැලවෙන්නේ. නැත්තම් ගැලවෙන්නේ ෂෙනික කියන්නේ. හරි. මේක මෙහෙම හරවලා එහෙම ඔක්සිජන් එකත් ආතල් පොඩින් මේක හරියට හදන්න ඕනේ. දැන් මම හදලා ගන්න.
ඒක හරි හරිද? ලයිට් එක දැම්ම ලයිට් එක ටික ලස්සනට වැදලා අම්මට සිටිනවා ගැලවුණා යාළුවනේ ලයිට් එක. මෂින්ක පාටස් අත දාලා හදන්න. ඒ ටිකත් තෙමලා හදන්න ඕනේ තැන. එතකොට ඒක ඇලවිලා හිටිනවා නේද? ඔන්න අත දාලා හදුවා ඒක. කැඩි යාළුවනේ. ඔන්න ටැංකිය ලයිට් එකක් හදලා ලස්සනට තියෙන්නේ දැන්. මෙන්න මේ ටයිල් කඩේ ඒක පොඩ්ඩක් ජරාව මේ පැලයක් තිබ්බා ඒක උඩ. ඒක ජරාව මේ ජරාගෙන පස්සේ මේ තියෙනවා ඉතින්. ඒක හොදලා මේක හොදලා මේක කැතේ මේ ගුලි තියලා ඉතුරු ටික වෙන්නේ මේ ප්ලාන්ට් එකක් තියලා ඔන්න ටැංකිය හදලා ඉවරයි. එහෙනම් දැන් මෙතන ටිකක් සුද්ධ කරන්න තමයි තියෙන්නේ. මේ වෙල් ගාන ඉතුරුයි. මේක තමයි වස් කරන බාස්කට් එක. ඕන් තිබ්බ තැනට තිබ්බා. එතකොට මේකයි මේක බැලුවා මේකයි මේ වටේ වටේ තියන්න ඕන මේකෙන්. එතකොට මෙතන අස්කම් වෙනවා නේද? ඒ ඇස්සේ මම තියෙන කොට අපිට දෙන්නේ තියලා නැහැ. මොකද ප්ලාස්ටික් එක මොකද දාන්න ඕනේ සින්න තියෙනවා. මේක තියලා. මම යන්නේ මේ අපි මල්ලි තාරව. ඌව හොරලා. මේක දැන් මේක බාහින් කරන්නේ. මම මේක උඩින් ගලුවා. කොහොමද දාලා මේක දැන් හොරලා හරියන්නේ. අයිල පිටංගන. ඉතින් දාලා මෙතන අපි ක්ලීනින් වීඩියෝ එකක් නේ කරේ. ෆිෂ් ටැංක් එක විතර නෙමෙයි දැන් ඔක්කොම ක්ලීන් කරන්න ඕන. දැනත් හරියනම් ඔක්කොම හරි. මේ කුස්සිය තියෙන්නේ ඒකයි සීන් එක. මම අඩි 2යි අඩිය ටැංකියක් හදලා මගේ කාමරේම තියනවා. මට කාමරයක් හැදුවා. මම කාමරේ ෆුල් රිවිව් එක පස්සේ ගෙන්න. මේ කොස්සක් වෙනම දෙන කාමරේට මේ හරිය තමයි ටැංකිය තියන්න හිතන්නේ. ඒ හරි මෙතන හරි මොකම හරි තා තියන්න හිතන්නේ. තියෙනවා කැඩිච්ච PC එක. මෙන්න මොනිටරේ. මෙන්න රවුටරේ. ඉතින් ඔය ටිකෙන් තමයි ඉස්සර ලයිව් ගෙනාවේ. හරිද? සම්බෝ කොතර හට්ටක් කෑවිද? දැන් ඒ ඔක්කොම නෑ. ඒ ආතලුත් නෑ. යාළුවොත් නැතුව ඇති. ඩිස්කෝඩ් වලිනුත් ලොග් අවුට් වෙලා ඇති. පාස්වර්ඩ් මතකත් නෑ. සුන්දර මතකයක් යාළුවනේ. විභාග ලං වුණා PC එක කැඩුනා ෆෝන් කැඩුනා ඔක්කොමත් එක්ක ඔක්කොම අතහැරලා ගියා. දැන් YouTube වැඩේ ආයෙ පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ අප්ලෝඩ් වුණොත් අප්ලෝඩ් වෙලා ඔයාලා මේක බැලුවා නම් thank you. මේ වෙනදට වඩා අරගෙන ඔක්සිජන් එන්න පටන් ගෙන හරිද? කාන්නේ වෙනසක්. දැන් හොඳට චලනය වෙනවනේ දෙපැත්තම. හරි එහෙනම් අසුත් කරා මල් ඩැංගියත් හැදුවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ආදරේ ගිහින් එන්න. bye bye see ya ciao